Alikoko. Mereka koin. Pola Kalkata Haidala Halgara Anikata Darapala මට ගියපන් ගල් කොච්චර තිබ්බද වැලි කොච්චර තිබ්බද කියලා වැලි පොඩ්ඩයි ගල්කට පහකුයි තියෙනවා නෑ නෑ තාච්චි ගන්නට ගියා නැත්නම් කියුබ් ගන්නට ගියන්කෝ කියුබ් ගන්නට තාච්චි ගන්නට කියන්නේ කොහෙද මේ හාල් කරනවා නෝනට මම මුදලාලිට කියලා තියෙනවා මේ හાર્ඩ්වෙයාර් එකේ වැඩයි ගෙදර වැඩයි මට කරන්න බෑ කියලා මේක ඊ යාරකෝ මම කියලා තියන්නේ මේ වැඩ නැත්තම් ගෙදර නෝනට උදව් වෙන්නේ කියන්නේ ඉතින් මෙහෙ වැඩ නැති වෙන්නේ රැටනේ ඉතින් රැට කෝ නෝන නිකමටවත් අපිට කතා කරනවා ඈ මොකද කිව්වේ නෑ මං කියන්නේ ඉතින් ඔය උයන පියන වැඩවලට ඔව් නෑ ඉතින් මාත් කියනවා නම් මොනවද වැඩක් තියෙනවා නම් මං කරලා දෙන්න ඵල එන විදිහේ මොකද මං කියලා කරන්න ඕනේ ගිහින් අර පිටමදින්න ලෑස්ති කරාම ඔක්කොම මේ සෑන්ඩ් පේපර් එක අරගෙන හිටා නෝනාගේ මේක නෝ අර මේ අලුතෙන් ගෙනාපු මේ උළුව කණු වල පිට මැදලා ගනින් ඔය ඒක තමයි බැලුවේ නෝනාගේ ළඟ ඉතින් වෙලි කන දාසියෙන් මම සෑන්ඩර් මැසිමක් ගේන්නේ නේද මොකද්ද ඒ වගේ මීහරක් හදා ගන්නවට වැඩිය හොඳයි බූරු එක තියාගත්තා නම් අඩුතරෙන් කෑ ගහනවත් එක්කනේ වැඩක් නෑ මාත්‍යා කෑ ගහනවා මම අයිතික් කෙනා අම්මෝ මං හිතුවේ හાર્ඩ්වෙයාර් ළඟ ඉඳලා බල්ලේ පැන්න තමයි මම බල්ලට හරි බයයි හරි බයනවා මේ මාත්‍යා මොකෝ මේ මොනවද බැලුවේ තාම බැලුවේ නෑ බලන්න ආවේ මේක අර දියාරු හાર્ඩ්වෙයාර් නේද තනිකර දියාරු හાર્ඩ්වෙයාර් මේ ඉතින් මොනවද ඕන කරන්නේ ඔව් ඒවත් මතක නැතුණා බය මේ මොකද කරන්න මම ගෙයක් හදන්න කියලා ඉන්නේ අලුතින් සුබ පැතුම් ආයේ පිළිගත්තා නේද ඔව් හරි ෂෝක් මේ එහෙමයි පිළිගන්නේ ගෙවල් හදනවා මේ බඩු ලිස්ට් එකක් ගෙන කොහෙන්ද එහෙම තමයි පිළිවෙලක් ඇතුව වැඩ කරන්න ඕනේ ඔව් පිළිවෙලක් ඇතුව මගේ කොහොමත් එහෙමයි පිළිවෙලයි හරි මගේ ඉස්සෙල්ලාම දිනවා දොරක් ඔව් යතුරු මොන දේ කරත් වැඩක් නැහැ දොරයි යතුරුයි හරියට නැද වුණොත් අතයි අද ඉතින් හොරු හැමතැනම අනික තියෙනවා වතුර බට තියෙනවා පයිප් මේ බාත්රූම් උපකරණ නේ ඔව් ඉතින් මෙව ඕනේ නේ හදලා ඉවරනද ඕන වෙනවා මොකද දැන් මේමයි එළිය තිබුණොත් එහෙම දවල්ට යන්න පුළුවන් රැට යන්න බෑනේ දොරවල් අරලා දාලා ඒ නිසා අනිවාර්යෙන් ගේ ඇතුලේ බාත්රූම් එක මූලිකයි හරි මම බාත්රූම් එක හදලා පුළුවන් වුණොත් තමයි කාමරේ හදන්නේ අපි බාත්රූම් එක එළිය තමයි හදන්න වෙන්නේ පිටි නැති වුණොත් නේද ඒ පිටිට පහලේ වගේ ඉස්සෙල්ලා එහෙවිද නේ ඔව් නේද දැන් වහලයක් ගහන්න ඉපේ ඔව් වහලයක් ගහගන්න එක තමයි ප්‍රශ්නේ ප්‍රශ්නයක් කරගන්න එපා බැලුම් ගල වාසුනේ එනකම් ප්‍රශ්නයක් කරගන්න එපා මගේ යාළුවා ඔව් අනේ මහත්තයාට කියන්නේ වහලේ ගහලා ඉවර වෙලා ඔව් එයා කොච්චර මේක පිළිබඳ පරිචයක් ලැබලා තියෙනවද කියලා කියනවා නම් ඔව් රැට ඇවිල්ලා බලනවා මේක තෙමෙනවද කියලා නේ ඔව් එයා වහලේ උඩ ඉඳන් සමහරට මල්ලියට තමයි බස්සන්නේ අගේ ඇතුළට රැට බස්සලා මෙහෙම බලනවා උඩ බලනවා තෙමෙනවද එහෙම තෙමෙන තැන තියෙන බඩු එහෙම ටීවී අර මෙහෙම තියෙනවා ඒක පොඩ්ඩක් එහාට මෙහාටත් කරනවා ඔව් ඒ කියන්නේ සේවයෙන් පසුවත් සේවය මාරුවේ හැබැයි වහලේ ගහන්න බිත්ති නගන්න වෙයි ඕන බිත්ති නෑ සුන්දරලිංගම් බස් ඒ කියන්නේ බලා ඉන්නේ දිනක් කරනවා බිත්ති හදන කෙනෙක් ඉන්නවද ඔව් හදන කෙනෙක් ඉන්නවා බලා ඉන්නේ දිනක් කරනවා බිත්ති දිගේ නෑ බිත්ති නක් කරනවා බිත්ති මෙහෙම නක් කරනවා දැන් මහත්තයා ඔව් මතකද මතක ඇති මං හිතන්නේ මතකද ඇමරිකාවේ අර මේ සහෝදර කුළුණු දෙක කඩාගෙන වැටුනේ ඇමරිකාවේ වෙලඳ අන්න මතකද උඩු වෙලා මෙහෙ වැටුනේ අන්න තැන අන්න වඩු ඒක ආපහු හැදුවේ ඔය සුන්දර ලිංගම්ද නෑ එයා නෙමෙයි මං කියන්නේ ඒක මතකද කියලා බැලුවේ මට මතකයි නේද මං කියන්නේ ඒ වගේ සිමෙන්ති නෙමෙයි මං ගාව ඒ කියන්නේ අපේ බිල්ඩිම මහත්තයා ගේ හැදුවට පස්සේ ට්‍රේන් එකක් ගෙනල්ලා මහත්තයා නිකමට හප්පලා බලන්න
ප්ලේන් එක කුඩු වෙනවා ගෙට මුකුත් වෙන්නේ නෑ. කරලා බලන්නකෝ ඊළඟට බලමු මොනවද තියෙන්නේ මොකද තාච්චි. මොකද තාච්චියක් ඉල්ල ගන්නාවේ තාජ්‍ය බලමු තාජ්‍ය මොකටද තාජ්‍ය මේ මේ නෝනා ගේන්න කිව්වා. ඒ මොකද මේ පප්පට පපඩම් දෙකක් කොහෙද බෙදගන්න තියෙන කො එළිය තියෙන එක තෙතයි. මම මේ ආවේ තාච්චි. පපඩම් වදින්නේ ඔව් තාජ්‍ය අපි ගාව තියෙන තාච්චියක් හරිනේ. අර එනසීයක තරම් බලන්න ඒක බෙදගෙන තෝපවපන් පොළ යන්න බෙදලේ නේ අය බලමු එනද ආත්තේ ඇයි? මට පෑන්කෝක්ක් ඕනි පිට කසා ගන්න. බලමු බෑන්කොක ඉවරයි මනේ මේක කසා ගන්නකෝ ඔය කසා ගන්න නිමත් තුව මහත්තයව දන්නවද ඔව් තාත්තේ ඈ ඔව් ඒකෝ අපේ ඈ මෙහුම් පන්තියේ ඔව් උගන්නන්නේ මහත්තයද නැහැ එයා පැත්තේ විල්ඩිම හදන්නේ මහත්තයා. නේ කවමඩ කිව්වේ නෑ ඔරා වගේ මහත්තයයි කියන්නේ ඈ අපිට කියන්නනේ තිබ්බේ අපිට ගොඩාක් බඩු දෙන්න තිබ්බනේ ඒකට තට්ටු කීයද මේමයි මං වැඩි කතාවට යන කෙනෙක් නෙවෙයිනේ. පේන ඒක මම ලිස්ට් එක උනත් ලියාගෙන ආවේ. හරි ඔයා පාඩම් කර කරද හිටියේ? පිස්සුද? මම බ්ලොග් ගල් මැෂින් එකේ වැඩ කර කර හිටියේ. මහත්තයට කියන්න අපේ දුව මෙහෙම හිටියට එක දවසට බ්ලොග් ගල් 300ක් ගහනවා. අනික මහත්තයාගේ හැදෙන ඔය ගෙදර ගලෙන් ගල මෙහෙම උසට ගොඩ නැගෙන්නේ අපේ දුවගේ අතින් හැදෙන බ්ලොග් ගල් වලින්. මහත්තයා මේ මොකද මේ අන්තිමට තියෙන ඉඩමක් කියන මේ මොකද වාහනේ නවත්තන්නේ වගේද? නෑ මට තාම ඉඩමක් නෑනේ. ඉඩමක් නෑ. එතකොට ගේ හදන්න කොහෙද? ඒ ඉඩම ගත්තමනේ ගේ හදන්නේ. ඊට යටින් තියෙන එකක් නෑ. බලන්න ඊට යටින් තව දෙකක් ඇති. තවද? ඔව් මම ඒ දෙකත් බලන්න. හાર્ඩ්වෙයාර් එකක් කිමි මාමණ්ඩි. ලස්සන ගෑනු ළමයි. මේක දියාරු හાર્ඩ්වෙයාර් නේ? ඔව් මම කැමති මෙහි මාමණ්ඩි කෙනෙකුයි ලස්සන දුවෙකුයි ගන්න එකයි. පුළුවන්. පුළුවන් නේද? දෙන්න පුළුවන්. පුළුවන් නේද? දෙන්න පුළුවන්. දුව අර මේ උදුළු මිටක් කියන උදුළු මිටක් කියන ඔව් දෙන්න මාමණ්ඩි කෙනෙක් දෙන්න. මම කියන්නේ මම අදහස් වෙනස් කරගත්තා. නේ වෙනස් කරගන්න එපා. මට මගේ හිත වෙනස් වුණා මාමා. මගේ හිත වෙනස් වුණා මාමා. අනේ මාමා හිත වෙනස් වුණා. හිත වෙනස් වුණා. මොකද වෙනස් වුනේ? ඇත්තටම මාමා මම මාමට නම් බොහොම කැමතියි. එහෙම කියනවා. මේ නිකමට ආන්නේ මීට වඩා ලස්සන දුවෙක් ඇත්තෙම නැද්ද? ආටක